සුබ දවසක් යාළුවනේ. මම ඔයාලට කලින් පෙන්නුවා පිනි ජම්බුවත්තක් කොහොමද සාකේ තියෙද්දිම මව් සාකේ තියෙද්දිම පැල කරගන්නේ කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති මම අද ඔයාලට පෙන්වන්න ඇවිල්ලා ඉන්නේ. ඒක දැන් මාසයක් විතර වෙනවා. කොහොමද ඒකේ මූලපද්ධතිය වර්ධනය වෙලාද මේ ක්‍රමය සාර්ථකයිද කියලා ඔයාලට පෙන්වන්න තමයි හදන්නේ. අපි ක්‍රමානුකූලව මේකේ මේ කවර ටික ඉවත් කරගමු. මම එදා ඔයාලට කිව්වා මගේ කලින් වීඩියෝ එකේ කළු පාට කවර එකකින් පුළුවන් නම් ආවරණය කරන්න. එතකොට හොඳින් මූලපද්ධතිය වර්ධනය වීම වලට බලා ගන්න පුළුවන් කියලා. ඉතින් මේ කළු පාට මම shopping bag එකකින් මේක ආවරණය කරලා තිබ්බේ. අපි මේක ඉවත් කරලා බලමු කොහොමද කියලා. ඉතින් යාළුවනේ අපේ අලුත් වගා YouTube channel එකෙන් මේ වගේ වැදගත් වීඩියෝ දිගටම ගේනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙලා ඔයාලගේ දැනුමට යමක් එකතු කරගන්න. ඉතින් ඔයාලට පේනවා ඇති මේ විනිවිද පේන කවරයක් ගන්න කියන්නේ අපි අයි කියලා. මේ ඔයාලට පේනවා ඇති මූලපද්ධතිය වර්ධනය. මේක වර්ධනය වෙලා තිබෙන්නේ නැත්නම් අපිට පුළුවන් නැවතත් මේක ආවරණය කරලා තියන්න. මේ අපිට දැන් මේ හොඳට මූලපද්ධතිය වර්ධනය වෙලා තියෙන්නේ. ඒක නිසා අපි මේක සාකෙන් ඉවත් කරලා තව කවරක මම හිටව ගන්නවා. ඔයාලට පුළුවන් ඕනනම් ශේස්ත්‍රයේම හිටව ගන්න. මම තව ටික දවසක් මේක වර්ධනය වුණාට පස්සේ ශේස්ත්‍රයේ හිටව ගන්නවා. මේ ජම්බු හැදෙන ලොකු ජම්බු හැදෙන ගහකින් තමයි අපි මේ අත්ත පැල කරගත්තේ. ඉතින් ඔයාලට ඇත්තටම කෙලින්ම මේකෙන් ලොකු ජම්බු සාකයක් ලබා ගන්න පුළුවන්. අපි මේක ඉවත් කළාම බලමු කොහොමද කියන තරම් සාර්ථකයිද මේ ක්‍රමය කියලා. ඔයාලට පේනවා ඇති ඉතාමත් සාර්ථකව මූලපද්ධතිය වර්ධනය වෙලා තියෙනවා. කළු කවරකින් ආවරණය කරාම මේ ආකාරයෙන් හොඳටම අපිට ඒක බලා ගන්න පුළුවන්. මේ ඔයාලට පේනවා ඇති මේක මේ කොච්චර සාර්ථකයිද කියලා. දැන් අපිට තියෙන මේක හිටව ගන්න මවුසාකින් ඉවත් කරලා මම ඔයාලට පෙන්නන්නම් ඒකත් කොහොමද කරන්න කියලා. අපි මවුසාකින් ඉවත් කරද්දි මේ බස් ටික ගැලවෙන්නේ නැති වෙන්න එමිහිට මේක කපලා මවුසාකින් ඉවත් කරගන්න ඕනි. මම ඔයාලට පෙන්නන්නම් ඒක කරන විදිය. ඉතින් අපි මේක මවුසාකින් ඉවත් කරගත්තා. අපි මේක තමයි දැන් කවර හිටව ගන්න හදන්නේ. ඔයාලට පේනවා ඇති මූලපද්ධතිය වර්ධනය කොහොමද කියලා. ඉතාමත් සාර්ථකයි. මේක හරියටම දවස් 7ට 32යි. අපි මේක දැන් හිටව ගමු. මම මෙන්න මේ ආකාරයට කවර ටිකක් ගෙනල්ලා තියෙනවා. වෙළඳ පොලේ ගන්න තියෙනවා ඔයාලට කවර. ඔයාලා කවර ගනිද්දි මේ වගේ සිදුරු කරලා ගන්න. මොකද මේකට එකතු කරන ජලය බැහැලා යන නැත්නම් මුල් ටික උණු වෙලා යන නිසා අපි මේක හිටව ගන්නේ කොහොමද කියලා බලමු. මම මේ වගේ කොම්පෝස්ට් පොර ටිකක් අරන් තියෙනවා. අපි ඒක මේ ආකාරයට පුරව ගමු කවර එක. ඔයාලට පුළුවන් කොම්පෝස්ට් පොර ටික මේකට නම් සාමාන්‍ය පොල්ලෙලි කෑලි කීපයක් කපලා දාලා පස් ටික පිරෙවත් ගමන නැහැ. මොකද පිනි ජම්බු වලට ජලය ටිකක් අවශ්‍ය නිසා. එහි සාකේ හිටවද්දි මම ඔයාලට කිව්වා කොහොබත් දාන්න එපා කියලා. මොකද ගොඩක් ජලය අවශ්‍ය නැති නිසා ජලය රැඳෙනවා එහෙම වුණා. ඒක නිසා එහෙම දිලීර වර්ග එන්න පුළුවන්. තමන් පැල හිටවද්දි තමන්ගේ දේශගුණයේ தත්ත්වය සලකලා බලලා පැල හිටවන්න. තෙතමනය තියෙන ප්‍රදේශය යන්න. මේකට කොහොබත් එහෙම අනවශ්‍ය විදියට එකතු කරන්න ඕනේ නැහැ. අපි මේ ආකාරයට පස් ටිකක් දාගත්ත. මේ කවරය පිරෙන්නම අපි මේ පොලිතින් කවරේ පිරෙන්නම පස් දාගන්න නැහැ. අපි බැලේ හිටවලා ඊට පස්සේ ඊටු ටික අපි පස් දාලි වල තද කරගමු. මේ ආකාරයට හිටෙව්වහම මේක හුලඟට පැද්දෙනවා. එහෙම නැත්නම් මුල් හරියට වර්ධනය වෙන්නේ නැහැ. පසට අල්ල ගන්න නැති නිසා මේකේ ටිකක් ලොකු අතු අපි පොඩ්ඩක් ඉවත් කරනවා. ඔයාලට පුළුවන් ගැඹුරු වාලක ශේස්ත්‍රයේ පොළවේ හිටවනවා නම් මේ ආකාරයටම ගහ හිටව ගන්න. මම මේක කවරක හිටවන නිසා මේකේ අනවශ්‍ය අතු ටික කපලා ඉවත් කරගන්නවා. අපි දැන් අනවශ්‍ය අතු ටික ඉවත් කරගත්තා.
යාළුවනේ අපි මේ ප්ලාස්ටික් කවර් ඉවත් කරගන්න ඕන. ඒ ඉවත් කරගන්නේදී මේ මූල පද්ධතියට හානියක් වෙන්නේ නැති වෙන්න අපි මේක ඉවත් කරගමු. ඉතින් පහසුවෙන් අපිට මේ ආකාරයට ඉවත් කරගන්න පුළුවන්. මේ වලට පේනවා ඇති හොඳටම මූල පද්ධතිය වර්ධනය වෙලා තියෙන මේ උඩිනොත් මුල් ඇවිල්ලා තියෙන්නේ. අපි අතරම මේක කෘත්‍රිම හෝමෝන භාවිතා කරේ නැහැ. ඔයාලට මතක ඇති අපි ස්වභාවික හෝමෝන තමයි භාවිතා කරේ. පහසුවෙන් අපිට සාකයක් හදාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. මොකද මේ විදිහට පැල කරගත්තාම ඉක්මනටම පළ දරනවා. ඒ වගේම අපිට විශ්වාසයක් තියෙනවා හැදෙන්නේ මොන ගෙඩිද කියලා. මොකද මේ අපි ගන්න මවුසාකේ අපි දන්න නිසා පළ දරන ගහකින් ගන්න නිසා. ඉතින් අපි මේක හිටව ගමු. අපි මේ ආකාරයට තියලා තද කරන්නේ නැහැ. කොහොම තියලා ඊට පස්සේ අපි පස් ටික එකතු කරගමු. ඊට පස්සේ පස් ටික එකතු කරගෙන අපි මේක වටේට පස් ටික දාගමු. අපි පස් දාලා ඊට පස්සේ මේක තද කරද්දී අපි මෙහෙම මුලින් අල්ලලා තද කරන්නේ නැහැ. මොකද මේක මූල පද්ධතියට හානි වෙන නිසා මේ අපි මෙහෙම වටෙන් තමයි මේ ආකාරයට තද කරන්නේ. හොඳට පස් ටික තද වෙන්න. නැත්නම් සාකේ හෙල වෙනවා. හරියට මූල පද්ධතිය වර්ධනය වෙන්නේ නැහැ. මේ ආකාරයට තද කරගෙන ඊට පස්සේ අපි මදි පස් ටික එකතු කරගමු. ඉතින් යාළුවනේ පහසුවෙන්ම ඔයාලට ගෙදර මේ ආකාරයට පැලයක් හදා ගන්න පුළුවන්. දැන් ඔයාලට විශ්වාසයක් තියෙනවා මේ ආකාරයට අතු පැල කරගන්න පුළුවන් කියලා. ගොඩක් අය අහපු ප්‍රශ්නයක් තමයි මේ ආකාරයට පැල වෙනවද කියලා. ඒකයි මම මේ වීඩියෝ ගේන්නේ. ඔයාලට මම දන්න දෙයක් ඔයාලට කියලා ඔයාලත් එක්ක මේ දැනුම බෙදා ගන්න. ඉතින් අලුත් වගා YouTube channel එකත් එක්ක ඔයාලා එකතු වෙන පළවෙනි වතාව නම් channel එක subscribe කරලා දිගටම අපිත් එක්ක එකතු වෙන්න. ඔයාලගේ අදහස් පහලින් comment කරන්න. මම ඔයාලට දිගින් දිගටම වැදගත් වීඩියෝ ගේනවා. ඒවත් බලන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ජය වේවා.